ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. අද අපි හදන්න යන්නේ රසම රස කෑමක්. ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අපි හදන්න යන්නේ අද පාන් පිටි වලින් වඩේ. ඉතින් මේක හදන්න හරිම ලේසි. අපි ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද හදන්නේ කියලා. අපිට මුලින්ම ඕනේ වෙනවා ලුණු. මම පාවිච්චි කරලා තියෙන්නේ අද කොච්චි. මේ දෙක හොඳින් කපා ගමු. සිහින්ම කපා ගන්න. එතකොට අපිට වඩේක බදිද්දි ඇතුළ හොඳට තැම්බෙනවා. කොච්චි ටිකත් ගොඩාක් චූරිවට කපා ගන්න. ඔයාලට පුළුවන් හෝමිරිස් උනත් පාවිච්චි කරන්න. ඒ වගේම කරපිංචත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ටික කපලා ඉවර වෙලා අපි පාන් පිටි මිශ්‍රණය හදාගන්න විදිහ බලමු. මම අද පාන් පිටි අරගෙන තියෙන්නේ කෝප්ප 2යි. ඔයාලට මේ ප්‍රමාණය වැඩි කරලා ගන්නත් පුළුවන්. මම ලුණු තේ හැඳි එකක් එකතු කර ගන්නවා. ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. එතකොට වඩේකට ලස්සන පාටක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මුලින් කපලා තියාගත්ත ලුණු, කොච්චි මේ දෙකම මේ මිශ්‍රණයට එකතු කරගෙන හොඳින් අනා ගන්න ඕනි. වතුර චුට්ට එකතු කරලා අනන්න ඕනි. අතේ ඇලෙන පදමක් වෙනකන් හොඳින් අනා ගන්න මම ඔයාලට පෙන්වන විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් වඩේක හදාගන්න මේ පෙන්නන විදිහට ඔයාලට හොඳින් අනා ගන්න පුළුවන්. වතුර වැඩි කරගන්න එපා. චුට්ට දාලා අනා ගත්තාම අපිට හොඳින් අනා ගන්න පුළුවන්. හදිසියෙවත් වතුර වැඩි වුණොත් පාන් පිටි චුට්ටක් මිශ්‍ර කරලා නැවත අනා ගන්න. දැන් අපි වඩේක හදාගමු. මේ පෙන්නන විදිහට වඩේක හදාගෙන අපි තාච්චියක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරගමු. තෙල් ටික හොඳින් රත් වෙනකොට අපිට පුළුවන් අපි අර හදලා තියාගත්ත වඩේ තෙල් එකට දාලා හොඳින් බැද ගන්න. රන්වන් පාටක් වෙනකන් හොඳින් බැද ගන්න. වඩේක දෙපැත්ත පෙරලමින් හොඳට බැද ගන්න. එතකොට ලස්සන පාටකට එනවා. මේ ආකාරයට අපි අර හදලා තියාගත්ත සේරම වඩේ ටික තෙලේ බැද ගන්න. අපිට වැඩි වෙලාවක් යන්නේ නැතුව මේ කෑම හදා ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා මගේ වීඩියෝ එකත් එක්ක අද නම් එකතු වෙන්නේ මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මම පාන් පිටි වලින් හදපු තවත් කෑම ಜಾති දාලා තියෙනවා. ඒවත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අපි වඩේ එක හදාගෙන ඉවරයි. මම ඔයාලට එකක් කඩලා පෙන්නන්නම් කොහොමද කියලා. ඇතුළ හොඳට තැම්බිලා තියෙන්නේ. හොඳ soft එකට තියෙනවා. ඉතින් තේ ටිකක් බොන්න මේ වගේ කෑමක් හදලා ඔයාලත් රස බලන්න. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට බුදු සරණයි.